iPhone කියලා පිළිගන්නවා හැමෝම 10 minute solution YouTube channel එකට. අද මගේ අතේ තියෙනවා Realme phone එකක්. මේ phone එකේ ඇවිල්ලා charging නිරදෝෂයක් එන්නේ. මේක සාමාන්‍යයෙන් common fault එකක් විදිහට තමයි එන්නේ. අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. ඊට කලින් කියන්න අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. bell icon එක click කරලා notification enable කරලා තියාගත්තොත් මම දාන හැම වීඩියෝ එකකම notification එකක් ඔයාලා ගාවටම ගෙන්න ගන්න පුළුවන්. හරි දැන් මම බලන්නේ මෙන්න මේ battery connector එක විතරයි. මෙතනින් එහාට අපිට බලන්න දෙයක් නැහැ. හරිද? මේකේ DP එකයි DM එකයි අපි බලන්න ඕනේ අනිවාර්යයෙන්ම. හරිද? නැත්නම් අපි බලන්න ඕනේ battery ID සහ thermal line දෙක. දැන් මෙන්න මේකේ battery ID එක හෝ thermal එක හානි වුණොත් හෝ oxide බැඳුනොත් මේකෙදි අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ battery දෝෂය. මම මුලින්ම මේක ක්ලීන් කරනවා. ක්ලීන් කරලා ඉවරලා තමයි ඊට පස්සේ අපි මේක පටන් ගන්න. හරිද? අපි බලමු මුලින්ම eye scan එකක් දාලා මේකෙදි කොහොමද අපිට පේන්නේ කියලා. එතකොට මේකේ ඔක්සයිඩ් බැඳීමක් හෝ නැත්නම් කාබන් මොන හරි බැඳිලා තිබ්බොත් අනිවාර්යයෙන්ම මෙතන ඩැමේජ් වෙනවා. මේ තියෙන්නේ මේ කනෙක්ටර් එක. ඔයගොල්ලන්ට පේන ඇති. මුලින්ම අපි බැටරි කනෙක්ටර් GR එක අපි චෙක් කරලා බලමු. GR එක චෙක් කරලා බලද්දී අපිට අල්ල ගන්න පුළුවන් ලෙඩේ මොකක්ද කියලා. මම මේකේ GR එක දැන් චෙක් කරනවා. GR එක චෙක් කරද්දී රතු පාට ප්‍රොබ් එක ග්‍රවුන්ඩ් තියලා කළු පාට ප්‍රොබ් එකෙන් තමයි අපි මේ කනෙක්ටරේ GR ටික චෙක් කරන්නේ. මුලින්ම බලනවා බැටරි තර්මල් එකේ GR එක. GR එක එනවා යනවා. ඊට පස්සේ බැටරි ID එක බලමු. බැටරි ID එකේ GR එක එනවා යනවා. right. බැටරි ID එක එනවා. බැටරි තර්මල් එකේ තමයි පොඩි අවුලක් තියෙනවා වගේ තියෙන්නේ. අපි බලමු ඊට පස්සේ. දැන් මේක මෙන්න මෙහෙම ප්‍රශ්නයක්ත් එනවා. හරිද? මේකෙදි අපිට බැටරිය චෙක් කරන්නත් ඕනේ. බැටරියත් මේ ප්‍රශ්නේ එනවා. ඒක බැටරිය චේන්ජ් කරාම හරියනවා. බැටරිය තියෙන ෆියුස් අවුල් ගියොත් ඒ ප්‍රශ්නේ එනවා. ඊට පස්සේ මම මේක වෝල්ටේජ් එක චෙක් කරනවා. වෝල්ටේජ් එක චෙක් කරද්දී මයිනස් වෝල්ටේජ් එක මෙතන තියෙන්නේ. ඔයගොල්ලන්ට පේන ඇති. GR එක වෝල්ටේජ් GR එක මේකට එනවා මේකට එන්නේ නැහැ. එනවා. දෙකටම එනවා. දෙකටම එන හින්දා අපි මේක පොඩ්ඩක් ක්ලීන් කරලා බලමු. ක්ලීන් කරලා බලලා අපිට පුළුවන් මේකේ දෝෂ මේ निराකරණය කරගන්න. මොකද මේක මට හිතෙන විදිහට මේ ක්ලීන් එකෙන් තමයි ප්‍රශ්නේ එන්න පුළුවන්. දැන් මෙන්න මේකේ බැටරිය බලුවම බැටරියත් පොඩි ඔක්සයිඩ් එකක් තියෙනවා වගේ තියෙනවා. බැටරි පින් එකේ අපි මේ ටික පොඩ්ඩක් ක්ලීන් කරලා බලමු. හරිද? මුලින්ම මෙන්න මෙතන පොඩ්ඩක් හූරනවා. ඊට පස්සේ මෙන්න මේ ටික මේ ඔයගොල්ලන්ට පේන ඇති ඔක්සයිඩ් බැඳිලා වගේ තියෙනවා. මෙන්න මේ දෙක පොඩ්ඩක් ක්ලීන් කරලා දාලා බලමු දෝෂය හරියනවද කියලා. එතකොට charger එකට ගිහුවාම එරර් එකක් එන්නේ නැත්නම් මේක ඕකේ. හරිද? මෙන්න මේක තමයි පොඩක් දුරට එන ලෙඩේ බැටරිය ඔක්සයිඩ් වීම. හරි. මෙන්න මේ විදිහට අපි මේක පොඩ්ඩක් ක්ලීන් කරගන්න ඕනේ. දැන් ක්ලීන් කරගෙන ඉවර වෙලා අපි බලමු කොහොමද බැටරිය තියලා හරියනවද නැද්ද කියලා. නැත්නම් අපිට බැටරිය මේක දාන්න වෙනවා. මොකද GR එකයි වෝල්ටේජ් එක හරියටම එනවා මේකේ. අපිට බැටරිය තමයි අවුල තියෙන්නේ කියලා කන්ෆර්ම් කරගන්න පුළුවන්. ඒ හින්දා මම මුලින්ම මෙන්න මේ විදිහට කෙමිකල් ටිකක් දාලා ඔයගොල්ලෝ ගාව තියෙන පෙට්‍රල් හරි කමන්නේ දාන්න. දාලා විරලා හොඳට ක්ලීන් කරන්න. ක්ලීන් කරලා ඉවර වෙලා අපි තියලා බලමු වැඩේ ගොඩ යනවද නැද්ද කියලා. බැටරියත් ක්ලීන් කරගන්න ඕනේ. දෙකම ක්ලීන් කරලා ඉවර වෙලා අපි දාමු මෙතනට. හරි ක්ලීන් කරලා පස්සේ ඔයගොල්ලන්ට පේන්නේ නැති හොඳටම අර තිබ්බ කාබන් ගතිය අයින් වුණා වගේ වුණා. ඒ කියන්නේ මෙන්න මේකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ බැටරි කනෙක්ටරේ. ඒ කාබන් ගතිය අයින් වුණාට පස්සේ අපිට මේක දාපු ගාම හරියන්න ඕනේ. නැත්නම් අපිට බැටරිය චේන්ජ් කරන්න වෙනවා. ගොඩක් Vivo phone වල මෙන්න මේ ප්‍රශ්නේ එනවා. එතකොට Vivo phone වල අපි මොනවද කරත් හරියන්නේ නැහැ. මුලින්ම බැටරියක් දාලා බලන්න Vivo phone වල. Vivo phone වල මෙන්න බැටරි සර්කිට් එකෙන් තමයි මේ ප්‍රශ්නේ එන්නේ. හරිද? දැන් මම මේක charger එකට ගහලා බලනවායි. charger එකට ගහලා බලද්දී error එකක් එනවා නම් අපි අනිත් step එකට යමු. charge වෙනවා නම් LED තියෙන මේකේ. right charging logo එක ආවා.
හරි චාර්ජ් වෙනවා. ඒ කියන්නේ බැටරි ඔක්සයිඩ් වීම නිසා තමයි මේ ප්‍රශ්නේ ඇති වෙලා තින්නේ. මෙන්න මේ විදිහට තමයි මෙන්න මේ වගේ ෆෝන් හදාගන්න. එහෙනම් අපි ගිහින් නම් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. bell icon එක click කරලා notification enable කරලා තියාගන්න. තවත් යාළුවන්ට බලන්න. මේක share කරන්න, like කරන්න, comment කරන්න කියලා කාරුණික විල්ලනවා ඔයගොල්ලන්ගේ. එහෙනම් අපි ගිහින් නම් අපි big mobile repair solution team එකේ 10 minute solution YouTube channel එක